අන්දයෝ ගමනක් යද්දී පිටිපස්සේ යන අන්දයා මොකද කරන්නේ? ඉස්සරහෙන් යන අන්දයාගේ කරට අත තියාගන්න. ඒ අන්දයා කරන්නේ එයාගේ ඉස්සරහින් ඉන්න අන්දයාගේ කරට අත තියාගන්න. ඊළඟ කෙනා ඊට ඉස්සරහෙන් බලන්නකො පේලියට යන ලස්සන. ඔක්කොම අය ගමනක් යනවා. හැබැයි ඉස්සරහෙන් යන එක දන්නෙත් නැහැ කොහෙටද යන්නේ කියලා. මැද යන උන් දන්නෙත් නැහැ. අග යන උන් දන්නෙත් නැහැ. අද මිනිස්සු එහෙම. එහා ගෙදර කෙනා ගෙදර දානයක් දුන්නොත් පූජා කළේ සිවුරු නම් අපි ඊළඟ මාසේ දානයක් දීලා අටපිරිකර පූජා කරනවා. ඇයි? අටපිරිකර පූජා ආනිසංස දැනගෙනද නැහැ. අල්ලපු ගෙදර කෙනාට රිද්දන්න. මේ දවස්වල එම කටින පින්කම් ලම් වෙද්දී එහෙම ඔයත් දැකලා ඇති. හාමුදුරුවරුත් සමහර වෙලාවට කියන ඒගොල්ලෝ මේ පන්සල ඇතුලේ ලයිට් දාලා තියෙන ලස්සනට අපි පාරේ ඉඳන් දාමු කියලා. දායකයොත් ඇදගෙනම තමයි හාමුදුරුවොත් යන්නේ අපායේ. මතක තියාගන්න ওই දන්සල් වැඩි වුණා කියලා මහා පාරම්බෑවට ඒවා වැඩි උනේ